හරියන්නේ. හොඳ වෙලාවට එක විභාගයයි තියෙන්නේ. ඔව් ඒත් මිස් ෆියාගේ ප්‍රින්සිපලු එතනදී හරිම අමාරුයිනේ. මෙන්න නරක ආරංචිය. මේ පළාතේ එකම සංඥා කුළුණු වලට නගින පුද්ගලයා අනතුරට ලක් වී තිබෙනවා. ඔහුගේ කකුල සුව වෙන තෙක් සමහර විට දුරකථන සම්බන්ධතා අවහිර වීම වැනි දෑ සිදු විය හැකියි. තේරුණානේ? ඒකනම් හරිම අමුතුයි. අමුතුයි නම් තමයි. මොකද මේ බලන්නේ? මේ අමුතු විකාර මැජික් සත්වයා සංඥා කුළුණේ වැඩවලට බාධා කරනවා. ඒත් ඉතින් ප්‍රින්සිපල් කියයි මේ හවුලිටන් වලින් දක්ෂම හොඳම අයයි බී වෙන්නේ. එහෙනම් අපි ඒක අල්ලලා දාමු. මම මේ පොත නම් 3 පාරක් කියවුවා තමයි. අනික අපි ගියා කියලා දැනගන්න කලින් අපි ආපහු ගිහිල්ලා එමු. දැක්කද? රේස් එකක් තියමුද? කොහමද මෙයාව යවන්නේ? හලෝ. ඔයා මේට ළඟදී නේද ආවේ? නරක ආරක්ෂක පද්ධතියක් හයි කළොත්. තාත්ත දරුයි. මොකද්ද දැන් ප්‍රශ්නේ? මීමසු ගිටාර එකේ රිංගලා කියලා කිව්වා. හෙලෝ. හෙලෝ. නරක. ඔයාලා මේ වෙලාවේ ඉන්න ඕනේ පාඩම් කර කර. ඔය කතා ඇති. හොඳට ඉගෙන ගන්න බුර්කේකට වඩා වැදගත් වෙන්නේ. හරි එනවා. දැන් ගෙදර ගිහින් පාඩම් කරන්න. ඔව් යතුරු කාර් එකේ හරි මට තේරෙනවා දැන්. වෙලාව හරි. අද විභාගෙට දීලා තිබ්බ වෙලාව මෙතනින් ඉවරයි. මේ ෆ්‍රෙඩි ඔයා 3 වෙනි වතාවටයි මේ ෆේල් උනේ. තව අවස්ථාවක් දෙන්න. හෙට ආයෙත් විභාගෙ ලියන්න දෙන්න පුළුවන්. මං කිව්වේ 15 පන්තියට දාන්න වෙනවයි කියලා. ඒකයි කිව්වේ. එහෙනම් පාඩම් කරන්න විභාගෙ පාස් වෙන්න. ඔයා දක්ෂේ කොහොමද ෆේල් වෙන්නේ? හරිනේ. දැන්නේ තේරුනේ මේක තමයි එන. කොහේ හරි යන්නද හදන්නේ? ඔයා කියපු දෙයම තමයි. හවුලින්ටන් වල නැති එක තමයි මේකට ප්‍රශ්නේ. මං සංඥා කුරුල්ල පරීක්ෂා කළාම මට මේක හම්බ වුණා. ෆ්‍රෙඩි ඔයා අපේ රංචුවම අනතුරේ දානවා. ප්‍රසිද්ධිය වෘකයෝ බවට හැරෙන එක දැන් තහ. ඔයාගේ පාඩම් ටික කරගෙන කොහොම හරි කරලා විභාගේ පාස් වෙන්න. නෑ ඔයා හෙට ෆේල් වුණොත් තාත්තා දැනගන්නෝ ඔයා එළියට ගියා කියලා. එතකොට සේරම ඉවරයි. සමා වෙන්න ෆ්‍රෙඩි. ඒයි මේ බලන්න. සංඥා කුරුණේදී හම්බුණු කුඩුව වගේමයි මේකත්. කූඩුව මෙතන නම් එතකොට කොහෙද? ස්කාලට් මම මේ නිකමට ගත්තේ කොහොමද? මේ අහන්න අපිට රාජාලි කරදරයක් ඇවිත්. මොකද කරන්න පාඩම් කරන්නේ නැද්ද? මම මේ පාඩම් කරනවා. හොඳයි. අපි කොහොම හරි ඉක්මනට මෙයාව කලින් හිටපු තැනට ගෙනියන්න ඕනේ. එහෙනම් මං තියනවා. මට පේන විදිහට මෙයාලා මේ වඳ වීගෙන යන රාජාලි විශේෂයක්ද කොහෙද? මෙයාලා මේ ජීවත් වෙන්නේ කැලේ ඇතුලේ තියෙන ගල් ගුහාවල. 3යි 2යි 1යි දැන්. සමා වෙන්න තාත්තේ. ඔය හරි යන්නද හදන්නේ? අද මට වැඩ ගොඩයි. ඒ නිසා කරුණා කරලා මට වද දෙන්න නැතුව පාඩම් කරන්න ඕන. හරිද? මට ඔයාව ඉවරයක් කළා දාන්න හිතනවා. මොකද ෆ්‍රෙඩි අපිට කිව්වා වැරදි. මේ කඳුඩ ජීවත් වෙන රාජාලියෙක්. මටත් කේන්ති යනවනේ මාවත් ගුහාවකට දැම්මම. ෆ්‍රෙඩි ඔයා කියපු දේ වැරදි. මේ කුරුල්ල කඳු මුදුන් වල ඉන්න කෙනෙක්. මං ඔයාලට කිටිනම් අද ඔයාලට හොම වෙන්නේ නැහැ.